සඩිකා ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම චර්නි විත් GMM channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. අද මම කතා කරන්න යන්නේ මොකක්ද මේ GMM TV කියන්නේ කියලා. ඉතින් GMM TV ගැන කතා කරන්න කලින් මම හිතුවා Grammy Entertainment ගැන කතා කරලා හිටියොත් හොඳයි කියලා. Grammy Entertainment නිර්මාණය කරන්නේ 1983 නොවැම්බර් 11. ඒ කියන්නේ 11යි 11. ඒක විශේෂත්වයක් තියෙනවා කියලා ඔයාලා දන්නවනේ. හරි. ඉතින් මේ Grammy Entertainment නිර්මාණය කරන මිස්ටර් පායබූන් සහ මිස්ටර් රීවැට් කියන දෙන්නා. මම ඔයාලට දැන් එයාලව චුට්ටක් පෙන්නන්නම්. මෙතන කලින් ගහපු එකක් තියෙනවා. මම මේකම ගන්නවා. ඉතින් ඒ විදිහට ඔයාලට පේනවා දැන් මේ මිස්ටර් පායබූන් ගැන පොඩි විස්තර වගේක් තියෙනවා. එයාගේ සම්පූර්ණ නම එහෙම. මම එයාගේ ඉමේජ් එකක් ගන්නම්. මේ ඉන්නේ මිස්ටර් පායබූන්. ඉතින් මිස්ටර් පායබූන් තමයි වැඩිම දායකත්වය දෙමින් Grammy Entertainment එකේ හිමිකාරීත්වය ලබා ගන්නේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම් මිස්ටර් රීවැට්. ඉතින් මම මේ උච්චාරණය කරන වගේ පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒවා චුට්ටක් ගණන් ගන්න එපා ඔයාලා. හරි මේ ඉන්නේ එයාගෙත් මේ විදිහට අපිට විස්තර ටිකක් දකින්න පුළුවන්. හරි එයාගේ ෆොටෝ එකක් ගත්තොත් මේ තියෙන එයාගේ ෆොටෝ එක. හරි. ඉතින් මුල් කාලේදී Grammy Entertainment එකේදී හඳුන්වලා දෙන්නේ මියුසික් මීඩියා කම්පැනි එකක් විදිහට. පස්සේ TV ෆිල්ම්ස් ආටිස්ට් මැනේජ්මන්ට් විදිහට විවිධ ප්‍රොජෙක්ට් යටතේ අද වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. මම මේ විදිහට ගත්තොත් ඔයාලට මම මේ ටික දැනට පොඩ්ඩක් ක්ලෝස් කරනවා. මම ෆැමිලි පික්චර් එකක් ගන්නවා. අපි ගමු හරි අපි මේ පික්චර් එක දැනට ගමු. ඉතින් මේ ෆැමිලි පික්චර් එකේ අම්මයි තාත්තයි යගේ දරුවෝ දෙන්න ඉන්නවා. ඉතින් ඒ විදිහට අපි හිතමු Grammy Entertainment කියලා කියන්නේ මේ අම්මයි තාත්තයි. ඉතින් යාගේ තව දරුවෝ කීප දෙනෙක්ම ඉන්නවා. මම ඔයාලට ඒක මෙහෙම පෙන්නන්නම්. මේ විදිහට ඉන්නවා Grammy Entertainment. ඒ කියන්නේ අම්මයි තාත්තයි. ඉතින් එයා යටතේ ඉන්නවා එයාගේ දරුවෝ. මම පළවෙනි දරුවා විදිහට දානවා. GMM TV Records. මම දෙවෙනි දරුවා විදිහට GMM TV දානවා. ඉතින් මම මේ විදිහට ගහගෙන යන්න. ගණන් ගන්න එපා ඔක්කොම කැපිටල් වලින් වැදලා තියෙන්නේ. මේ ෆ්‍රෙන්ඩ් කියන කැලලට කලින් තව තායි කොටසක් එනවා. ඒක මට මතක තියාගන්න බෑ සහ ඒක මට උච්චාරණය කරගන්න අමාරුයි. is ඊපස්සේ project I know I like rice music මේ වගේ දරුවෝ කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් ඒකෙන් මම අද කතා කරන්නේ මොකද්ද මේ GMM TV කියන්නේ කියලා. හරි. මම ඔයාලට GMM TV එකේ logo එකක් පෙන්නන්න. මේ විදිහට GMM TV එකේ logo එකක් අපිට බලා ගන්න පුළුවන්.
ඉතින් GMM TV කියලා කියන්නේ තායිලන්ඩ් වල ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන ටෙලිවිෂන් හා විනෝදාස්වාද නිෂ්පාදන සමාගම. GMM TV එකෙන් අපිට ඩ්‍රාමාස්, ෆිල්ම්ස් වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් GMM TV එකේ CEO ගැන කතා කරොත් GMM TV එකේ CEO තමයි පීතා කියලා කියන්නේ. මිස්ටර් තා මම ඔයාලට පෙන්නන්නම් එයාව මේ ඒ විදිහට ගත්තම එයාගෙත් මේ විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකකින් අපිට එයාගේ විස්තර ටිකක් බලා ගන්න පුළුවන්. එයාගේ ෆොටෝ එකක් ගත්තොත් මේ ඉන්නේ මිස්ටර් තා. ඉතින් GMM TV එක නිර්මාණය කරන්නේ 1995 අගෝස්තු 3 වෙනිදා. GMM TV එකේ වෙබ්සයිට් එකම ගැන මම ඔයාලට පොඩ්ඩක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ වගේම මෙතන පොඩ්ඩක් ගහලා පෙන්නන්න. ඔයාලට පුළුවන් www.gmmketiratv.com කියන වෙබ්සයිට් එකට යන්න පුළුවන් ඒ ලින්ක් ගහලා. ඉතින් මේකෙදී ඔයාලට මේ විදිහට එන මුලින්ම එන page එකේ මේ විදිහට එනවා. ඉතින් ඒකේ ඔයාලට පුළුවන් කොහේ හරි side එකකින් ක්ලික් කරන්න. මේ විදිහට ක්ලික් කරාම අපිට වෙබ්සයිට් එකට log වෙන්න පුළුවන්. ඉතින් මෙතන sign in තියෙනවා. ඉතින් මේ විදිහට නිර්මාණය වන GMM TV එකේ 2023 වර්ෂයේදී ආදායම සම්පූර්ණ ආදායම තායි බැට් මිලියන් 2401ක්. ඉතින් ඒ වර්ෂයේදී ලබන ලාභය තමයි තායි බැට් මිලියන් 221ක්. ඉතින් ඔයාලා GMM TV එක ගැන දාලා අදහසක් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ channel එක හොඳයි නම් සහ තව අඩුපාඩු තියෙනවා නම් මේ වගේ දේවල් ඔයාලට පුළුවන් පහලින් comment කරන්න. ඉතින් like කරන්න, subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.